අපේ දරුවනේ අන්තර්ජාලය කියන්නේ හරි රසවත් මාතෘකාවක්. අපේ පුංචි දරුවන්ට අපි අන්තර්ජාලය ගැන කතා කරනකොට හරි සතුටුයි. ඒ කට්ටිය කැමති මේ අන්තර්ජාලය. එහෙම නැත්නම් මේ විශ්ව ලෝකයේ සැරිසරන්න. පුතේ මේ අන්තර්ජාලය කියන එක භාවිතා කරනකොට අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ අන්තර්ජාලය අපිට හොඳ වගේම නරක දේවලුත් ගොඩක් තියෙනවා. අපිට මේකේ පේන්න තියෙන පුංචි දේවල් ටිකක්. නමුත් මේකේ නොපෙනෙන දේවල් ගොඩක් තියෙනවා. ඔය අන්තර්ජාලය භාවිතා කරනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න. මොකද මේ දවස්වල හරි ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ ඔය මොන හරි දෙයක් ලීක් වුණොත් මොකද කරන්නේ? අපිට ඒකට ආරක්ෂාවට ගන්න ක්‍රියාමාර්ගයක් නැද්ද? සමහරක් වෙලාවට අපේ දරුවනේ අපේ පින්තූරයක් විකෘති කළ නිර්මාණය කළ අන්තර්ජාලය බෙදා හරින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මොන හරි දෙයකින් අපේ පෞද්ගලිකත්වයට හානි දෙයක් හුවමාරු වුණොත් අන්තර්ජාලය ඔස්සේ අපි කොහොමද ඒකෙන් ආරක්ෂා වෙන්නේ? පළවෙනි දේ තමයි පුතේ අංක 1 හැම වෙලේම අන්තර්ජාලය හරි දෙයට විතරක් පාවිච්චි කරන්න. මොකද ඔය අන්තර්ජාලය කරන කියන හැමදේම තවත් කෙනෙකුට පේනවා කියලා හිතන්නකෝ. මේක වීදුරුවක් කියලා හිතන්නකෝ. ඒ නිසා අන්තර්ජාලය භාවිතා කරනකොට ඔය අංක 1 හරි දේ පමණක් කරන්න අනවශ්‍ය කිසිම දෙයක් නොකර ඉන්න ඕනේ. හදිසියේවත් ඔයාට හරි ඔයාගේ හිතවතෙකුට හරි මේ අන්තර්ජාලය ඔස්සේ බලපෑමක් වුණොත් යම්කිසි හානි දෙයක් වුණොත් කොහොමද ඒකෙන් ආරක්ෂා වෙන්නේ? අපි හිතමු ඔයාගේ පින්තූරයක් කවුරු හරි විකෘති කරලා අන්තර්ජාලය මුදා හරිනවා. එතකොට අපි මොකද කරන්නේ? පුතේ කලබල වෙන්න එපා. මේ සම්බන්ධයෙන් ආරක්ෂාව සපයන්න ලංකාවේ වගේම අන්තර්ජාතික මට්ටමේ ආයතන නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් පළවෙනි දේ පුතේ ඔයා ඉස්සෙල්ලාම ඔයාට මම මේක පෙන්වන්නම් කොහොමද කරන්න කියලා. මේ CERT කියලා ආයතනයක් තියෙනවා. CERT. හරි. මේ එක ආයතනයක් තමයි මේ තියෙන්නේ. ශ්‍රී ලංකා මේ කම්පියුටර් අපි කියන මේ මොකද සර්ට් ආයතන ශ්‍රී ලංකා පරිගණක හදිසි අපරාධ අංශය කියලා පුතාට පුළුවන් වෙන්න මේ කියන සර්ට් නිකන් Google එකේ සර්ච් කියලා සර්ච් කරන්න CERT කියලා වෙන්න මේ සර්ච් කරපුවාම එනවා මේකේ දුරකථන අංකයකුත් ඔයාලට පේන්න තියෙනවා හරි මේක කන්ටැක්ට් කරගන්න මේක කන්ටැක්ට් කරලා ඔයාලට තියෙන ප්‍රශ්නේ කියන්න අපේ දරුවෝ එතකොට ඒ කට්ටිය ඔයාලට උපදෙස් ලබා දෙයි ඔයා මොකක්ද ගන්න ඕන ක්‍රියාමාර්ගය ඒ වගේම තව මේ ජාත්‍යන්තර මට්ටමේ නිකන් ග්ලෝබල් මේ තියෙන මේ ආරක්ෂිත ක්‍රමවේදයක් තියෙන හදිසියෙ මොන හරි අනවශ්‍ය දෙයක් වමාරු වෙනවා නම් ඒකෙන් ආරක්ෂා වෙන්නවාට තව කරන්න පුළුවන් එකක් තමයි වෙන්න මේ කියන මේ stopnci.org කියන වෙබ් අඩවිය. ඒ කියන්නේ ඔයාගේ මොන හරි අනවශ්‍ය ඡායාරූපයක් ඔයාගේ අපි හිතමු ඔයාගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන පින්තූරයක් කවුරු හරි විකෘති කරලා නිර්මාණය කළ අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා නම් පුතාට පුළුවන් මේක නම් හැබැයි පුතේ මේක පාවිච්චි කරන මේක අවුරුදු 18ට වැඩි කෙනෙක් වෙන්න ඕනේ. ඒ කෙනෙක්ගේ සහාය ගන්න වෙනවා ඔයාට. සහ මේ වැඩිහිටියෙකුට මේ යම් දෙයක් වුණොත් මොන හරි පෞද්ගලිකත්වයට හානි වෙන දෙයක් වුණොත් කාට හරි කෙනෙකුට වෙන්න මේ stopnci.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා පුළුවන් මේ create your case කියලා තියෙනවා මෙන්න මෙතනට ගිහිල්ලා ඔයාට ඒ හානි කරන දේවල් වල පින්තූර මොන හරි ස්ක්‍රීන්ෂොට් ටිකක් අරගෙන මෙයාලා ඉල්ලන විස්තර ටික දෙන්න. මේක එක්ස්පර්ට්ලා වැඩ කරනවා IT සම්බන්ධව. එයාලා ක්‍රියාමාර්ග ගන්නවා මොන හරි පින්තූරයක් යම් තැනක තියෙනවා ඔයාගේ අනවශ්‍ය ඒ තැන් වලින් ඒව ඉවත් කරන්න කටයුතු කරන ආයතනයක් තමයි stopnci.org කියන මේ බඩුව. ඒ නිසා මේක න ආරක්ෂාව ගැන බය වෙන්න එපා. මේක world recognized website එකක්. හරි. ඒ නිසා මේකට ගිහිල්ලා යම් දෙයක් කරගන්න පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි අනිවාර්යෙන් ඔයා පොලිසියේ සහාය පතන්න. ශ්‍රී ලංකා පොලිසිය තියෙනවා පරිගණක හදිසි අංශය කියලා එකක්. මට ඒක හරියටම නම මතක නැහැ මොකක්ද කියලා. මේ ඉතින් ඔයාලට මේක පොලිසිය සම්බන්ධයෙන් සහාය ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ යාළගේ කාර්යාල දෙකක් තියෙනවා කොළඹ සහ අම්පාර දිස්ත්‍රික්කයන් වල. ඉතින් ඒ තැන් වලට ගිහිල්ලත් පුතාලට ෆිසිකලිම මේ සපෝට් එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉතින් මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ අන්තර්ජාලය හරියට භාවිතා කරනවා. ඉතින් අන්තර්ජාලය හොඳ දෙයට පාවිච්චි කරන්න. මේ අන්තර්ජාලයෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනකොට අනවශ්‍ය දේවල් කරන්න කියොත් තමයි පුතේ අමාරු වෙන්නේ. ඒ නිසා හොඳම දේ තමයි අවදානමක් නොගෙන වැඩ කටයුතු කරන එක. හරි. ඉතින් අන්තර්ජාලයේ හොඳ දේවල් හැම වෙලේම ඉගෙන ගන්න උත්සාහ කරන්න. හරි. IT ගුරුවෙක් විදිහට මම හිතුවා මේ වගේ දෙයක් ඔයාලා දැනුවත් කරන එක හොඳයි කියලා. ඒ නිසා තමයි මේ පුංචි වීඩියෝ කන්ටෙන්ට් එක ඔයාලා වෙනුවෙන් හැදුවේ.